ආයුබෝවන් සෑම සියලු දෙනාටම ඔබට අද අපි ඇත්තටම මේ පලාපල කතනයක් නෙමෙයි අපි ඉදිරිපත් කරන්නේ පලාපලයක් ඉදිරිපත් කළ හැක්කේ එක් අයගේ පෞද්ගලික ජන්මපත්‍රයේ විශ්ලේෂණය කිරීමෙන් පමණයි පොදුවේ ඉදිරිපත් කරන පලාපලය ඔබට ගැලපෙන්නේ නැති නිසා ඔබ දොස්පරොස් කියනවා අපි අහලා තියෙනවා අපිට දුරකථනය වුණත් තමතලා සමහරක් අය කියලා තියෙනවා මේ කියන කරුණු කාරණා අපිට වළංගු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ එක් අයගේ උප්පත්ති තත්ත්වය වෙනස්, ග්‍රහ සිටියම වෙනස්, උපන් නැකත වෙනස්, මහදසාන්තර දසා වෙනස්. ඒ නිසා පලාපලයකට එහා ගිය ජ්‍යොතිර්විද්‍යාත්මක වැඩසටහනක් මේක ජ්‍යොතිර්විද්‍යාත්මක පාඩමක් හැටියට පැහැදිලි කරොත් නිවැරදි. මොකද ජ්‍යොතිර්විද්‍යා පන්තියකට සහභාගී වෙ මේ විෂය ඉගෙන නොගත් ඔබට නිවසේ සිටම ඔබේ ජන්මපත්‍රය අතලගෙන දිගහැර බලා අප මේ දක්වන කරුණු ඔබේ ජන්මපත්‍රයේ ස්ථාපිතද ඔබට මේ වසරේ ඉදිරි මාසයේ තුල පෙබරවාරි මාසයේ තුලවත් ඔබේ කාර්ය කටයුතු නිසල සම්පාදනය කරගත හැකිද ඔබට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පවතිනවාද මෙන්න මේ කරුණු කාරණා අපි ඉදිරිපත් කරන්නේ. ප්‍රථමයෙන් අපි බලමු මකර ලග්නයෙන් උපන් ඔබේ අද දවස වන විට පෙබරවාරි මාසයේ මුල් කාර්තුව වන විට ලග්න භාවයේ රවි ග්‍රහය 8 වැන්න ආධිපති හැටියටත් අඟහරු ග්‍රහය 4 වැන්න සහ 11 වැන්න නියෝජනය කරමින් උච්ච තත්ත්වයේ පරම උච්චේත් එලෙසින්ම මකර ලග්නයේ යෝගකාර ග්‍රහය 5 වැන්න සහ 10 වැන්න නියෝජනය කරමින් සිකුරු ග්‍රහය මිත්‍ර රාශිගතවත් ඒ වගේම පූර්ව පුණ්‍යස්ථානාධිපති බුධ ග්‍රහය 6 වැන්නත් නියෝජනය කරමින් ලග්නගත වෙනවා චතුරු ග්‍රහ යෝගයක් ලග්නේ තැන්පත් වෙනවා. රාහුගේ ගෝචරය කුම්භ රාශියේ මූල ත්‍රිකෝණුණත් ධනස්ථානගත වීම යහපත් නැහැ. 3 වෙන්නේ සෙනසුරුගේ ගෝචරය යහපත් නැහැ. ලග්නාධිපති වික්‍රමස්ථානගත වීම. 4 වෙන්නේ සඳු, 5 වෙන්නේ විද්‍යාස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 6 වෙන්නේ බ්‍රහස්පති බලවත් වෙනවා. මෙම වර්ෂයේ 6 වන මාස දෙවනි දින කටක රාශියට ගොස් උච්ච වෙනවා. ඒ කියන්නේ ඔබේ විවාහ ස්ථානයේ. 8 වෙන්නේ කේතුගේ ගෝචරය යහපත්. 9 වෙන්න 10 වෙන්න 11 වෙන්න 12 වෙන්න පුණ්‍යස්ථානයේ කර්මස්ථානයේ අයස්ථානයේ ව්‍යස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. ඒකම් පළමුවෙන් සඳහන් කළ යුතුයි ධනු මකර කුම්භ යන රාශිවල සෙනසුරු ගෝචර වන්නේ නැහැ. ඔබට ලග්නයේ රාශිකයක් නැහැ. ඒ වගේම සිංහ රාශියේ සෙනසුරු ගෝචර වන්නේ නැහැ. ඒ නිසා ඔබට ලග්න ආශ්‍රමයක් නැහැ. එතකොට ඒ රාශික තත්ත්වයන් 4 පවතින අතර වාරේ ලග්නයේ රාශිකයේ ලග්න අෂ්ටමයේ කියන දෙක නැත්තම් චන්ද්‍ර ලග්න සහ චන්ද්‍ර ලග්න අෂ්ටමේ ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා ජන්මපත්‍රයේ අතරම මකර ලග්න හිමි ඔබ බලන්න උපතින් ඔබේ සඳු ග්‍රහය 8 වැන්නේද කියලා. ඒ කියන්නේ උපතින් මාරක ස්ථානයේ සඳු තැන්පත්ව සිටියා නම් 8 වැන්නෙන් 8 වැන්නෙන් 8 වැන්න බවට පත් වෙනවා මේ ඔබේ ජන්මපත්‍රයේ වික්‍රම ස්ථානයේ. ඒ කියන්නේ 3 වෙනි භාවය. දැනට සෙනසුරු ඉන්නේ 3 මීන රාශි. එහෙනම් ඔබට චන්ද්‍ර ලග්න අෂ්ටමයක් ක්‍රියාත්මකයි. ඔබේ ආත්ම ගෞරවයට හානි පාඩු අලාභ අගතියින් සිද්ධ විය හැකි. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඒකම ඔබේ යම් විදිහකින් ඔබේ උපතේදී වික්‍රම ස්ථානයේ 3 වෙනි මීන රාශියේ සඳු ග්‍රහය තැන්පත්ව සිටියාද එසේනම් ඔබට චන්ද්‍ර ලග්නයේ රාශියක ක්‍රියාත්මක විය හැකි. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන හැටියට ඔබට උපදෙස් ලබා දෙන්න කැමතියි. දැන් අපි බලමු මේ මකර ලග්නය කියලා කියන්නේ ග්‍රහයින් 8 දෙනෙකුට යෝග බලයන් 8ක් ස්ථාපිත කර හැකි රාශියක්. අපි බලමු ප්‍රථමයෙන්ම බලමු ඔබේ ලග්නාධිපති ග්‍රහය උපතින් මකර රාශි ගත වීම තුල පංචමහා පුරුෂ යෝගයක් යෙදෙන සස යෝගය මේ ජ්‍යොතිර්විද්‍යාවේ ශ්‍රීකාන්ති යෝගයේ හැටියට අර්ථකථනය කරනවා. එය ශ්‍රීකාන්ති යෝගයේදීම තුල මකර ලග්න හිමියෙකුට සෙනසුරු ග්‍රහය ලග්නාධිපති ලග්නයේ තැන්පත් වීම තුල කවරේද යන්න ඉදිරි වීඩියෝ දර්ශනයක් තුලින් අපි කෙටි විවරණයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ග්‍රහලෝ සෙන්පති අඟහරුණොත් කුජට පරමෝච්ච රාශිය බවට පත් වෙනා සෙනසුරුගේ මකර රාශිය සෙනසුරු ග්‍රහය ලග්නගත වීම තුළ පංචමහා පුරුෂ යෝගයක් යෙදෙනවා. උප්පත්තියෙන් ඔබේ ලග්නගත නම් එය අපි නම් කරන්නේ රුචක යෝගය හැටියට මේ පංචමහා පුරුෂ යෝගය.
අපි ඒ නම් කෙරෙනවා සතර දීප ජය යෝගයේ හැටියට. මොකද අඟහරු ග්‍රහයාට යෝග බලයන් 3ක් ස්ථාපිත කර හැකි උත්කේක රාශියෙත් මේෂ රාශියෙත් මකර රාශියෙත්. ඒ නිසා මේ රාශි තුනේ තැන්පත් වීම තුල වෙනමම අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. අපි බලමු ලග්න භාවයේ අඟහරු තැන්පත් නම් සතර දීප ජය යෝගේ. ඊළඟට අඟහරු ග්‍රහයාට 4 වෙනි මේෂ රාශිය තැන්පත් විය හැකි. එතකොට 4 වෙනි වූ මේෂ රාශියේ අඟහරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් තැන්පත් වීම තුල මේෂයේ අයිතිය ඔහුටමයි. ඔහු 4 වෙනි ආධිපතිය මකර ලග්න හිමියෙක්ගේ. ඒ තැන්පත් වීම තුල ගජකේසර නම් ප්‍රතාපත් යෝගයක් එම භාවය තුල ස්ථාපිත වෙනවා. ගජ කියන්නේ ඇතාට, කේසර කියන්නේ සිංහයාට ඇත් සිංහ යෝගය. ගජ කේසරී යෝගය වෙනයි ඒ ගුරු චන්ද්‍ර යෝගය. මේ ගජ කේසර යෝගය යන්නේ අදහස් කරන්නේ අඟහරු ග්‍රහයා පූර්ණ බල සහිත මේෂ රාශි තැන්පත් වීම තුල. ඒ එක්කම ඔබේ ජන්මපත්‍රයේ 4 වෙනි භාවයේ තුල රාශි වලල්ලේ රජතුමා, එහෙම නැත්නම් ග්‍රහලෝවේ පිය රජු රවි ග්‍රහයා ආත්මකාරක රවි තැන්පත් වීම තුල ඔබේ ජන්මපත්‍රයේ සිදුවන්නේ මයුරපාල යෝගයේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ආත්මකාරක ග්‍රහයාට උච්ච රාශිය බවට පත් වෙනවා. ඔබ අලුත් අවුරුද්ද හැටියට සමරන්නේ ගුරුගේ මීන රාශියෙන් අඟහරුගේ මේෂ රාශියට රවි ග්‍රහයා සංක්‍රමණය වීමයි. ඊළඟට එතකොට 7 වෙනි භාවයේ 7 වෙනි කටක රාශියේ උපතින් සඳු තැන්පත් නම් කුලීර යෝගයේ දෙනවා. මොකද 7 වෙනි ආධිපතිය හැටියට හතේ තැන්පත් වීම තුල ඒ වගේම ගුරු ග්‍රහයාට පරම උච්ච රාශිය බවට පත් වෙනවා සඳුරායත් කටක රාශිය. ජයසිද්ධි යෝගය නම් කරනවා මේ කටක රාශි ගත වීම තුළ මේ ගුරු වංශ යෝගය හැටියට නම් වෙන පංචමහා පුරුෂ යෝගයක් ජයසිද්ධි යෝගය හැටියට අර්ථකථනය කරනවා. ඒත් එක්කම ඔබේ ජන්මපත්‍රයේ 10 වෙනි භාවයේ ඒ කියලා කියන්නේ මකර ලග්න හිමියෙක්ගේ 10 වෙනි භාවයේ තුල සිකුරු ග්‍රහයා තැන්පත් වීම තුල තුලා රාශියේ මාලවී නම් පංචමහා පුරුෂ යෝගයක් යෙදෙනවා. සැප සම්පත් ලැබෙන සුඛ විහරණයේ ඊතා ඉහළ මට්ටමක පවතින යෝගයක්. යාන වාහන ඉඩකඩම් යහපත් පුත්‍ර කලත්තු භාර්යා සම්පත්තිය ලැබෙන ග්‍රහ යෝගයක්. ඒත් එක්කම සෙනසුරු ග්‍රහයාට තුලා රාශිය පරම උච්ච රාශියයි සිකුරුගේ රාශිය. එතකොට සේනක යෝගයේ යෙදෙනවා මේ සෙනසුරු ග්‍රහයා ඔබගේ උප්පත්තියේදී මේ ජන්මපත්‍රයේ 10 වෙනිනේ තැන්පත් නම්. එතකොට ශ්‍රීකාන්ත යෝගය, සතර දීප ජය යෝගය, ගජකේසර යෝගය, මයුරපාල යෝගය, කුලීර යෝගය, ජයසින්දි යෝගය, නොහොත් හංස යෝගය, සේනක යෝගය සහ මාලවී යෝගය යන යෝග බලයන් 8ක් මකර ලග්නයෙන් උපන් ඔබ හරි වාසනාවන්තයි. ඔබේ ජන්මපත්‍රයේ ස්ථාපිත වෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කෙටි හැඳින්වීමක් කරනවා මේ යෝග බලයන්ගේ තත්ත්වය කවරේද කියලා. ඊට පරිබාහිරව මකර ලග්නයෙන් උපන් ඔබේ 6 වෙනි 8 වෙනි 12 වෙනි හැර සෙසු භාවයක බුධ ග්‍රහයා සිකුරු සමග තැන්පත් වීම තුළ ධර්ම කර්මාධිපති පූර්ණ රාජයෝගයේ ස්ථාපිත වෑද්දයි ඔබට පරීක්ෂා කර බැලිය හැකි. ඒ අනුව ඔබේ ජන්මපත්‍රයේ බල දුබලතාවයන් ඔබට විමර්ශනය කරගත හැකි බව අවසාන වශයෙන් සඳහන් කරනවා. එසේනම් ඔබ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අවසර ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.